ඔයා දන්නවද ඔයාගේ අතේ තියෙන ඔයා මේ වීඩියෝ ගවන්න ෆෝන් එක මම අද මේ කියන්න හදන මනුස්සයාගේ කම්පියුටර් එකට වඩා 10 ගුණයකින් විතර බලවත්. ඒත් මේ මනුස්සයා ඒ පරණ කම්පියුටර් එකේ ලෝකේ තියෙන අලුත්ම Ferrari Lamborghini වලට බොඩි කිට්ස් හදනවා. මචං ඔයාගේ නම නම් තියෙන්නේ Sam XJT කියලා. ඉතින් ඔයා ඉල්ලපු රොකට් බනි. එහෙම නැත්නම් low tech tools වලින් high tech masterpieces හදන genius. K Miura ගැන තමයි අද කතා කරන්න යන්නේ. රොකට් බනි සහ Pandam කියන brands වල නිර්මාතෘ තමයි K Miura. එයා කාබෝඩි කිට් ඩිසයිනර් කෙනෙක්ටත් වඩා ආටිස්ට් කෙනෙක්. Miura සංගේ මොලේ තමයි blueprint එක. එයා මුලින්ම ඩිසයින් එක හදන්නේ එයාගේ හිතේ. ඊට පස්සේ එයා එක කොලේ කඳිනවා. අන්තිමටම තමයි එයාගේ පරණ කම්පියුටර් එකේ CAD ඩිසයින් එක හදන්නේ. එයාට අනුව ආටයක් එන්නේ හිත ඇතුලේ. කම්පියුටර් එකකින් නම් නෙමෙයි. ඒත් ඒ ඩිසයින් එක ඇත්තක් වෙන්න නම් මොඩර්න් ටෙක්නොලොජි එකේ. Miura san කාර් එකක 3D laser scan එකක් අරගෙන ඒ data ටික එයාගේ කම්පියුටර් එකට දානවා. ඊට පස්සේ එයාගේ හිතේ තියෙන ඩිසයින් එක ඒ 3D මොඩල් එක උඩින් හදනවා. ෆයිනල් ඩිසයින් එක හැදුවට පස්සේ ඒක CNC මැෂින් එකකින් ඒ කියන්නේ කම්පියුටර් එකකින් කන්ට්‍රෝල් කරන කපන්න පුළුවන් මැෂින් එකකින් ෆෝම් වලින් කපා ගන්නවා. ඉතින් ඒක තමයි old school art එකයි new school technology එකයි දෙක perfect එකතුව. Rocket Bunny kit එකේ signature එක තමයි ඒකේ තියෙන ductile spoil එක, white fenders සහ කාර් එකේ natural body lines එක perfect වෙ blend වෙන විදිය. Liberty Walk වගේ Bolton fenders තිබුණත් Miura සංගේ ඩිසයින් එක ඊට වඩා ටිකක් clean race car එකකින් inspire වෙච්ච එකක්. ඒක තමයි Osaka JDM style එක. ඉතින් K Miura කියන්නේ තාක්ෂණය කොච්චර දියුණු වුණත් නියම නිර්මාණයක් කියන්නේ මිනිසෙක්ගේ හිතෙන් සහ ආත්මයෙන් කියලා ලෝකෙට මොප්පු කරපු JDM tuning ලෝකේ ඉන්න නිහඬ ඒ වගේම බලවත් ආටිස්ට් කෙනෙක්. ඉතින් Japanese white body රජවරු තුන්දෙනාගෙන් ඔයාගේ choice එක කවුද? Liberty Walk ද RWB ද නැත්නම් මේ Rocket Bunny ද? ඔයා කැමති style එක comment එකකින් කියන්න. වාහන ලෝකේ මේ වගේ ආටිස්ට්ලා ගැන තව දැනගන්න අපේ page follow කරන්න.